ගිය සිංහල අවුරුද්දට නම් ඔයාලගේ අයියාගේ ගෙදර ගියා. ඔන්න මේ පාර නම් අපේ අක්කලාගේ ගෙදර යන්න. ඔයාට මතකද අපි කසාද බැඳලා මාව මුලින්ම ඔයා ගෙදරට එක්කගෙන ආපු දවසේ? මේ සුදු පුතයා. ඉතින් ඔයාට එදා මාව ළඟට ඇද්දි මොකක්ද අනේ හිතුනේ? අද්දකෝ මම මේ ගෙදරට ගෙන ආපු ගඳ ගන්න කැකිරි ගෙඩි. ඔහෙට අමාරුනේ කුවෙච්ච කැකිරි ගෙඩියක් වගේද? ඕනේ මං කිව්වේ මේ කපාපු කැකිරි ගෙඩිය කුණු වෙලා කියලා. ඒක නිසා. ඉතින් ඔයාට එදා මොකද්ද හිතුනේ කියන්නකෝ? මම කලින් කැකිරි ගෙඩි කීයක් නම් කපලා ඇද්ද? ආපොඩේ තමා කුණු වෙච්ච කැකිරි ගෙඩියකට කරගැවුවා. ආවිනියෝ තම්ස ගාවට එද්දි කුණු වෙලා වුණේ නෑ. මං යනවා අක්කලා ගෙදර එන්න ඇස්සේ. තම්ස ප්ලාස්ටික්. අවුරුදු කාලේ සිනාවේ අන්ද්‍රාලේ දෙරුරු ගැවුගෙඩියේ වාගේ මචම්මයි මිත්‍යා මේ ලබන්නව නවසරවල සුමුත් බල දේවා අයියා ඔබට සුබ අලුත් ගේවා අය මචං මට තව බොන්න ඕන පොණ්ඩදෝනේ මට බොන්න ඕනේ අද මේ බඩු නෑනේ ඉවරයි මෙතන හරි බඩු ඉවරයි අපි තව බෝතලයක් ගේමු මචං උඹ ඕම ඉඳපන් මම ගිහලා තව බෝතලයක් අරන් එන්න ඇත්ත කොහේ තනිය යන්න මචං බෝතලයක් ගන්න කිලෝමීටර 3ක් විතර යන්න තියෙනවා හරිද ඒක නිසා අපි දෙන්න ගියෝ බයික් කාරෙක් දායන්න නෑ දෙන්නව ඒක නිසා මං තනියම යන්න උඹ ඉඳපන් හරි උඹ ගිහිල්ලා පයිස්සේ යම හරි මචං එහෙනම් මං ගිහිල්ලා එනකම් උඹ මෙතෙක් කියලා පරිස්සමෙන් ඉන්න ඕන හරි ඌ මට පරිස්සමෙන් ගිහින් එන්න කියලා ඌනේ අකෝ ගියේ මෙතන මොකක් හරි තියෙනවා එක්ක ඌට වෙරි නැත්නම් මට වෙරි මේකට වෛද්‍ය කරස් දාලා විසඳ ගන්න ඕන Masak, udah waktu bangku masak. Mana? Baik dia tiang bang.
මේ පෙට්‍රල් එකක් ගේන්නද? මේක අයියා කෙනෙක්ගේ බයික් එක. සෙල්ලෝ එකක් ගෙන්න අපේ බයික් ඉල්ලන් ගියා. ගෙනියන්න නම් දෙන්නේ නැහැ. ගෙනියන්න දෙන්නේ නැහැ. එහෙම කොහමද වෙන්නේ? මේ තියෙන බයික් යතුරු මගේ බයික් එක. එහෙම කොහමද? මේ හාල් ටික කොටලා ගත්තාම කැවුම් වලට ඇති නේද? මේ තාත්තට පිස්සු මෝඩ දිලා කොටා ගන්න නැතුව අතින් කොටන්න කියලා මෙතන වද දෙනවා. තාත්තේ මේ පාවට සිංහල අවුරුද්දේ අපි මල්ලාගෙද ගියාම. ඔන්න මට නම් මේ අවුරුද්දේ උඹ බක්කන්න බන්නේ. මේ පාවට අපි පුතාලේ සිංහල අවුරුද්දට. එයාලා මෙහි එන්න කලින් අපි එහෙ යන්න දාගමු. ලයක් ගේන්න ගිය වෙලාවේ මේක තමයි මගේ වැඩ පෙන්නන්න හොඳම වෙලාව. දෙන්නම් සුපිරි වීඩියෝ එකක්. කොහොර මං ගෙනාපු කෙසෙල් කොට දෙක අම්මයි.
මොන මැජික් වෙන්න හදනවා. ඉඳපන්. දෙන්න උඹට වැඩි. ගහ වෙන්න නෑනේ. මොකක්ද දෙන්නේ? අවුරුද්දේ වල ගෙදර යන ගම. ඔයාලා මේ කොහෙද යන්නේ? අයියෝ අප්පේ. අපි ඔයාලා ගෙදර යන ගම. නැතිනම් අපි මේ මිනිස්සුන්ගේ ගෙදර යන්න. මේ මිනිස්සු දැන් අපේ ගෙදර යන්න ඉන්නේ. මම පුතේ. මම දැන් මුංගෙන් කණ්ඩ ප්ලෑන් කරා. ඒක නේද? මුංගෙනානේ අපෙන් කණ්ඩ බලන්න. කොහෙන්ද ඔබලගේ උඩ මොකද උඹලා පයින්ම? ඒ බයික් එකේ තම ආවෙන පොයි. ඒක අර රම්පු කාර්යයක් කරන් ගියා. මොකද්ද අරපු කතාව මොකක්ද? නෑ මේ තරණ යාළුවෙක් පිස්සු මේ කියන්නේ. ඔය අඳුරන ගෙට දුන්න බයික් එක. දැන් ඉතින් පවුල් දෙකම ලොකු පුතාලා දෙන හරි යන්. මේ මන්දා ඔයාගේ පවුල TikTok ම තමයි හැම වෙලේම. අර දෙවිත් කෙල්ල නේද? උඹලා කන්නවත් දෙන්නේ ෆෝන් එකේම ඉන්නේ. හරි එහෙනම්. යම්කෝ කට්ටියත් එක්කම මේ යෝධිය මේ කන්නේ ගෝයන් සේරම ගම් වතුරට යට වුණා. ඒකනේ. අතේ සතේනේ. මෙහෙන් සිංහල අලුත් වෘත්ත වෙනවා. මේ හරි හා නැටයක්වත් නැහැ. උනමා මිනිස් සේරම ඉවරයි. උදේට කෑවෙත් නැහැ. දවල්ට රජ් කරලා කෑමට ගන්න මොකද නැද්ද හාමිනේ? කන්න කියලා ගේ හරිය කිසිම දෙයක් නැහැ. තේ ටිකක්වත් බොන්න සීනිත් නැහැ. උදේ කම්බපු තේ මුට්ටිය තේ උගුරක් ඇති. තියනවද හාමිනේ? ඒක බිලාවත් තමයි බඩගින්න නිවා ගන්නවා. මට ඕනේ. මේ යකෝ මුන් එනවා. ඔයාලා ගෙදර පුතා ඔයද තාත්තේ මේ කට්ටියත් එක්කම යන්නේ? අපි මේ පොඩි නෑ අපි ඔහෙමයි ආවේ. මෙහෙම දාවේ. අපි මේ පාර අවුරුදු කන්න ලොකු පුතාලා කරමයි ආවේ. තාත්තලයි මල්ලිලා අයියන් සිගරම අවුරුද්ද මෙසි මට කෙලින්ද ඇවිල්ලා තියෙන්නේ නේ. ඉඳපන්ක දෙන්නම් කෑම වේලා. ලොකු මොන් මේ දහපු අන්තිම දේ වල ගෙදරදීද? මුන්ට මොනවා සම්බන්ධද මේ ඇස්සේ? නබම් මේ කුරුකුරු ගානේ ඔබටි තීලා වගේනේ. අපි වටේ ගිහලා මේලයි අවසානට කරන්න දෙන්න තියෙන්නේ. අත්තේ. මොන්න ටිකක් ඉන්න.